පොසොන්පුර පසළොස්වක පෝයේ ශාසනික වශයෙන් ඓතිහාසික වැදගත්කම ඔබට ගෙන එන ධර්ම YouTube නාලිකාවේ ඒ ලංකා භූමිය අරමුණු කරගෙන මිස්සක පව්වට වැඩම කළේ කොයි ආකාරයටද සහ ඒ උන්වහන්සේ බුද්ධ ආගම ලංකා භූමියට රැගෙන එන වෙලාවේ ඒ නොපෙනෙන යම්කිසි වස්තුන් දෙකක් මේ ලංකා භූමියට රැගෙන ආපු ගැන විස්තරයි ධර්ම YouTube නාලිකාවේ 3 වෙනි කොටසෙන් ඔබට ගෙනාවේ. එහෙමනම් අපි ಭಾರತයේ තවත් යම් සවිශේෂ සිදුවීමක් සිහිපත් කරමින් ඔබ නැවත ලංකා භූමියට රැගෙන එන්න. එහෙමනම් එදා මේ විදිහට අපේ ගෞතම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ධර්මාශෝක රජතුමා 84000ක් විහෙර විහාර හදනවා. මේවා අන්නේ තීක්ෂකයින්ට දරා ගන්න බැරි වුණා. විශේෂයෙන් නිකාන්ත නාථපුත්‍ර ඇතුළු ඒ කණ්ඩායම් වලට. අන්නේ වෙලාවේ මේ අය කෙස් වැටි බාගෙන තීරු පිරිකඩ දරාගෙන පාත්‍රා දරව මේ ශාසනයට එන්න පටන් ගත්තා. පොඩි පිරිසක් එහෙම නෙවෙයි. දැන් ධර්මයේ විනය ඉගෙනගත්තු ධර්මාශෝක රජතුමා කල්පනා කළා දැන් ධර්ම සංගායනයක් කරන්න හොඳම කාලේ මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ සංගම සාකච්ඡා කරනවා. එහෙමනම් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල මේ වෙනකම්ම අපිට සිද්ධ වෙලා තියෙන ධර්ම සංගායන 3යි. අපේ ගෞතම තථාගතයන් වහන්සේ පිරිනුවම් පාලා මේ මාස 3ක් ගත වෙනවා සමගම ශාසන දායකත්වයේ මේ සම්බුද්ධ ශාසනයේ දූතාංගධාරීන්ගෙන් අගතැන්පත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රාජ්‍ය අනුග්‍රහය අජාතසත්ත රජතුමා එදා විහාර සත්පරණී ගුහාව තුල මහ රහතන් වහන්සේලා 500ක් සමග ඒ ධර්ම සංගායනය පැවැත්තුවා. ඊට පසු වසර 100ක් ගත වුණාට පස්සේ නැවතත් සම්බුද්ධ ශාසනයට යම්කිසි කරදර හිරියරෙන්න පටන් ගත්ත වෙලාවක තමයි සබ්බකාමී යස කියන මහ රහතන් වහන්සේ ශාසන දායකත්වයත් ඒ කාලාශෝක රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය සමගම දෙවෙනි ධර්ම සංගායන සිද්ධ වෙන්නේ වසර 100කට පස්සේ. එහෙමනම් තුන්වෙනි ධර්ම සංගායනය තමයි දැන් පටන් ගන්න හදන්නේ. බුද්ධ වර්ෂ 230 ගණන් වෙනකොට එහෙමනම් ශාසන දායකත්වයේ මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය ධර්මාශෝක රජතුමා. අන්නේ වෙලාවේ අන්නේ තීක්ෂකයෝ 60000කට වැඩි පිරිසක් මේ සම්බුද්ධ ශාසනයට ඇවිල්ලා සම්බුද්ධ ශාසනය විනාශ කළා. රජතුමා මේ කට්ටියට දඬුවම් දුන්නේ නැහැ. සිවුරු ඉවත් කරලා මේ අය එළියට දැම්මා කුඹරක් හරි කමන්න කොටාගෙන පුළුවන් විදිහට ජීවත් වෙයලා කියලා. ඒ විදිහට එයාට සමාව දීලා ශාසනයෙන් නිර්පල දැම්මා. ඉතින් මේ විදිහට තමයි යම් කලින් කල යනකොට එක එක්කෙනාගේ තමන්ගේ දැනුම මේ වගේ අතින් නෙවෙයි යම් දේවල් වලින් ශාසනය පාවා දෙමින් එහෙම ආපු පිරිසක් බවට පත් වෙලා තිබුණා මුලත්. ඒක අදත් ඒ විදිහට යනවා. ඒක නිසා ඒක ලොකු වෙනසක් නෙවෙයි. මේ දේවල් තමයි ඔබ දැක බලාගත යුතු දේවල්ම. එහෙමනම් මේ විදිහට ගත වෙද්දී ධර්මාශෝක රජතුමා කල්පනා කරා මේක ಭಾರತයට විතරක් සීමා වෙලා හරියන්නේ නැහැ. නම් කරන ලද රටවල් 9කට බුදු දහම ප්‍රචාරය කරන්න ඕන. අන්නේ නිසා මේ සියලු දේ වැඩ කටයුතු වලට රාජ්‍ය අනුග්‍රහය උපරිම ලැබුණා. ඒ ලැබිච්ච මොහොතේ ඒ වෙනකොට තමන්ගේ එකම පුතත් මේ ශාසනයේ මහ රහතන් වහන්සේ කෙනෙක්. ඒ වෙනකොට ලංකා භූමියට වැඩම කරන්න තමයි තමන්ගේ මේ මිහිඳු මහ රහතන් වහන්සේට හිමි වෙලා තිබුණේ. මේ විදිහට අනිත් රටවල් 8ට යම් කණ්ඩායම් ධර්ම ප්‍රචාර කිරීම සඳහා පිටත් කර යවුවා. ලංකා භූමියට මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරන්නේ නැහැ. එක දිනක පිය රජතුමා විමසනවා ස්වාමීනි මොකද? මගේ නුදුටු මිතුර දේවානම් පිරිස නම් කුමාරයා ලංකා භූමියේ ඉන්නවා. අන්නේ වෙලාවේ පිය රජතුමාට කරුණු කාරණා පැහැදිලි කරනවා. තාමත් ඔහුගේ පිය රජු මුටසීව රජුයි ලංකා භූමියේ රාජ්‍ය අතට පත් වෙලා ඉන්නේ පිය රජතුමනි. රාජ්‍ය අභිෂේක ලැබුවට පස්සේ මම ලංකා භූමිය අරමුණු කරගෙන විශ්වක පවුවට වැඩම කරනවා. මේ මොහොතේ මම ඔබට සිහිපත් කරේ ඇත්තට මේවා බොහොම කෙටි කාලයකින් විස්තර කරන්න අපහසුයි, අමාරුයි. ඒ වුණත් ඔබට අවශ්‍ය කරන දේ ටික තමයි මම ඔබට මේ මාධ්‍යයෙන් දෙන්න උත්සාහ කරන්නේ. ඒ වෙලාවේ ඔබ දන්නවා මේ සසරේ 20 අසංකේය කල්ප ලක්ෂයක් සසරේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ඒ මැරෙමින් ඉපදෙමින් මේ සසර ගමන තුල අපි සිද්ධාර්ථ බෝධිසත්වෝ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන පසුව අන්නේ පාරමී පුරණ කාලේ ඔබ අහලා ඇති කුසබබා කතාව. මේ කතාව තුල ඒ යම් ගැමි පවුලක උප්පත්තියක් ලබා ඉන්නකොට තමන් වනාන්තරයට ගිහිල්ලා දර ටිකක් කපාන වෙලාවේ යමක් හදලා තියන්න කියනකොට ඒ විශාල කැවුම් ගෙඩි කීපයක් හදලා තිබිලා තමන්ගේ ස්වාමියා වෙනුවෙන් ඒ අයින් කරපු කැවුම් ගෙඩිය තියලා තියෙනකොට තමයි පසේ බුදු කෙනෙක් වැඩම කරන්නේ. බුද්ධ ශූන්‍ය කාලයක්. අන්න ඒක මේ තමන්ගේ බිරිඳ පූජා කරනවා. ඒ එක්කම තමන්ගේ ස්වාමියාත් බඩගිනි වෙලා හොයාගෙන එනවා. ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා. මොකද තේ අපිට මොන හරි හැදුවේ නැද්ද? ඒ වෙලාවේ කියනවා ඒ දේ තමයි අර පසේ බුදුන්ට පූජා කරේ. දුවගෙන ගිහිල්ලා අර පාත්‍රයට පූජා කරපු කැවුම් ගෙඩිය උදුර ගන්නවා. බලන්න ඒ කරපු අකුසල් කර්මේ සසරේ මොන පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්නත් වැරදිච්ච තැන් තිබුණා. අන්න ඒක ආත්මික කරපු පින් කුසල් අනුව රජ පවුලක උප්පත්තියක් ලැබුවා.
තමන්ගේ මූණ විකෘති විදියට කෙනෙකුට බලන්න බැරි විදියට ඒ කැවුමක් හා සමානව උප්පත්තිය ලබනවා. ඉතින් විවාහ වෙන්න හරිය කැමැත්තෙන් හිටියේ අම්මා වගේ හොඳ ලක්ෂණ කෙනෙක්. මොන ක්‍රමෙන් හරි ඒ දෙමව්පියෝ පබාව මෙයාට සරණ පාවා දෙනවා. අන්න ඒ වෙලාවේ පසු කාලින මේ දේ වහගෙන හිටියා. නමුත් ටික කාලයක් ඇද්දි මේ දේ දැනගන්නවා පබා. ආන් එලාවේ මේ කරපු අකුසල් කර්මයේ ගෙවිගෙන යද්දි දෙදෙව්ලොවට අධිපති සද්දෙවුඳු වැඩම කරලා දෙදෙව්ලොවට අධිපති සද්දෙවුඳු කව මහා වටිනා කියන කෞතුක වස්තුවක් තිබුණා. ඒකේ නම කියනවා නම් ඒ නම තමයි අෂ්ටවංක මාණික්කය. එදා කුසගේ කරට පළඳපු වෙලාවේ අන්න එදා සද්දෙවුඳු තමයි මේ දෙන්න එකතු කරලා මේ දෙන්නට කරුණු කාරණා පැහැදිලි කරලා දීලා එදා මේ දෙන්න සතුටින් තිබේ දෙදෙව්ලොවට අධිපති සද්දෙවුඳු. එහෙමනම් කෞතුක වස්තුවක් හැටියට රාජ පරම්පරාවෙන් මේ අෂ්ටවංක මාණික්කය පත් වෙනවා ධර්මාශෝක රජතුමාට. එදා එහෙමනම් ධාතු දෝන 7 එළියට ගන්න වෙලාවේ මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ මහා වටිනා කියන වස්තුවක් දෙනවා. ඒ තමයි ඔබම සරණ ගිය අපේ ගෞතම තථාගතයන් වහන්සේ 20 අසංකේය කල්ප ලක්ෂයක් සතරේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා උන්වහන්සේ කිසිම ආත්මයක කිසිම හේතුවක් නිසා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ගෙවපු ආත්ම තිබුණා. හැබැයි බොරුවක් කිව්වේ නැහැ. එදා ඒ පස්සක මහණුන්ගෙන් ඒ කොණ්ඩඤ්ඤ තවුස දැකපු අපේ ගෞතම තථාගතයන් වහන්සේගේ දෙසිස් පුරුෂ ලක්ෂණ වලින් ඒ එක ලක්ෂණයක් දැක්කා. ඒ නලල් තලයේ මැද පිහිටලා තිබුණු ඒ දක්ෂිනාවට පිහිටලා තිබුණු උණ රෝම ධාතුව. එහෙමනම් මේ උණ රෝම ධාතුවත් එදා ඒ ධාතු දෝන 7 තුල තිබුණා. එදා ධර්මාශෝක පියරජතුමාගේ අතටපත් වුණු මේ උණ රෝම ධාතුවත් ඒ සද්දෙන්දු විසින් කුසට පළඳන ලද අෂ්ටමංග මාණික්කය තුලට දාලා එදා ධර්මාශෝක පියරජතුමා තමන්ගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේට උපදෙස් දෙනවා ලංකා භූමිය අරමුණු කරා වැඩම කරපු වෙලාවක ඔබ ඒ වැඩම කරපු තැන මේ දේ තැම්පත් කරලා චෛත්‍යයක් ඉදි කරන්න. චෛත්‍ය සංකල්පය එතකොට ධර්මාශෝක රජතුමාගේ හිතේ තිබුණා. හැබැයි අහුදුටු කෙනෙක් ඔබ මිහින්තලේ වැන්දද? ඔව්. මොනවද මිහින්තලේ තියෙන්නේ? මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩපු එක තියෙනවා අර මහා ගලයි පාර්තනා ගලයි ඔය ටිකක් කියනවා. හැබැයි ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනා දැනගන්න මේ ලෝකේ හුඟ දෙනෙක් නොදන්න යම් දේවල් ධර්ම YouTube නාලිකාව දන්නවා. එහෙමනම් එදා පොසම්පුර 15ක් පොය උදාව රාජ්‍ය අභිෂේකයක ලැබපු දේවානම්පිත රජතුමා යම් දෙයක් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒක මිහිඳු මහ රහතන් වහන්සේ සමාපත්තියට වැඳගෙන බැලුවා. අන්න ඒ වෙලාවේ තමයි මේ මාසෙ වැනි දවසක තමයි වෙසක් පොසම්පුර 15ක් පොය උදාවත් සමගම ලංකා භූමිය අරමුණු කරගෙන ඒ කණ්ඩායම වැඩම කරන්නේ. වැඩම කරලා මිස්සක පව්වට වැඩම කරලා ඒ අඹපැණේ ගැන යම් විස්තර ටිකක් කතා කරමින් මෙන්න මීට කලින් සංදේශයක් පවා තමන්ගේ හිත මිත්‍ර එහෙම නැත්නම් නොදුටු මිතුරු ධර්මාශෝක රජතුමා සංදේශයක් පවා මේ ලංකා භූමියට එවලා තිබුණා. පිය නිරුඳ මම බුද්ධ ධම්ම සංඝ රත්නේ ත්‍රිවිධ රත්නත්‍රයේ සරණ ගියයි කියලා. නමුත් තාම අඳුරගන්න බෑ. එදා 20000ක පිරිසක් මේ ලංකා භූමියේ බලන්න පොයක් දවසක දඩමේ යන පිරිසක් බවට පත් වෙච්ච රටක් මේ රට. අපේ අනුබිදු මිහිඳු මහ රහතන් වහන්සේ මේ ලංකා භූමියට වැඩම කරලා කරපු දේ තුල ඔබවම බෞද්ධ වුණා. යම් පිරිසකට මේ ධර්මය දිව්‍ය ඖෂධයක් බඳු වුණා. එහෙමනම් ඒ මිච්ඡක පව්වට වැඩම කරපු අපේ අනුබිදු මිහිඳු මහ රහතන් වහන්සේ එදා තිස්ස කියා ආමන්ත්‍රණය කරමින් මේ විදියට ඒ මුවදඩේමේ ආපු දේවානම්පිත රජතුමාට ඒ පර්වතයේ උඩට වෙලා මේ වගේ දේශනාවක් කරනවා. සමනාමයන් මහරජ ධම්ම රාජච්ච ශාවකා තවේව අනුකම්පාය ජම්බු දීපා ඉදාගතා. අන්න මේ විදියට උන්වහන්සේ කල්පනා කරා. ඔව් මම නොදුටු මිතුරු මට සංදේශිකුත් වෙලා තිබුණා. බලන්න මේකේ තේරුම ඕන කෙනෙකුට තේරෙනකොටම හිතෙනවා එහෙමනම් මේ ಭಾರತයේ ඉඳලා තමයි වැඩම කරලා තින්නේ මට යමක් දෙන්න. ඒ වෙලාවේ දුනු ඊතල විසි කරමින් එදා මේ රජතුමා ඇතුළු 20000ක පිරිසට ප්‍රථම වතාවට මේ ලංකා භූමියේ අපේ මිහිඳු මහ රහතන් වහන්සේ චුල්ලහත්ති ප්‍රබෝධම සූත්‍ර දේශනාවෙන් තමයි ධර්මයේ දේශනා කළේ. ඒ ධර්මයේ ශ්‍රවණය කරපු රජු ප්‍රමුඛ මේ ඇමති පිරිස මේ පින් බිම තුල එදා බුද්ධ ධම්ම සංඝ රත්නේ තුරුණුවන් සරණ ගියා. මේ විදිහට තමයි ලංකා භූමියට අපේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළේ. එහෙමනම් ඒ අපේ තථාගතයන් වහන්සේගේ මම මේ රටට ලෝකයට ඇහෙන්න ප්‍රදේශවාසීව සියලු දෙනා ශ්‍රවණය කරන්න. ඔබ නැවත මිහින්තලේ පිම්බිමට යනවා නම් හිතන්න ලේසි පාසු දෙයක් නෙවෙයි. මිහින්තල පිම්බිම තුල අපේ ගෞතම තථාගතයන් වහන්සේගේ ඒ උන්න රෝම ධාතුවත් දෙදෙව්ලොවට අධිපති සද්දෙවුඳු විසින් ඒ කුසගේ කරට පළඳන ලද
අෂ්ටවංක මාණික්කයක් තම්පතු සෑයක් ඔබට දැක බලා ගන්න පුළුවන් වෙයි. දැක බලාගෙන විතරක් නෙමෙයි වැඩපුදාගෙන මේ සසරින් එතර වෙන්න මේ ලංකා වාසී ලෝක වාසී ඔබ සියලු දෙනාට මම මේ මත් සිහිපත් කරන දේ ඔබගේ සිත තුළට මිහින්තලේ යන විට නැවත සිහිපත් විය යුතුමයි. මෙවැනි වටිනා කියන දේවල් මේ ලංකා භූමියේ තියෙනවා. අද අපේ ඉන්න ඒ උපාසක උපාසිකා කියන පිරිස තුළ මම දකින එක දුර්වලකමක් තමයි මේ ලංකා භූමියේ ඓතිහාසික වැදගත්කම් රාශියක් තියෙනවා. ශාසනික වශයෙන් අපේ ගෞතම තථාගතයන් වහන්සේගේ ඒ ධාතු tempatu සෑයවල් තියෙනවා. මම ඔබට මීට පෙරත් වීඩියෝ වල කීපයක සිහිපත් කළා. එහෙමනම් ධර්ම YouTube නාලිකාව එකින් එකට පැහැදිලිව මීට පසු ඔබ මේ ලෝකෙන් සමුගන්නට පෙර මේ සියලුම ස්ථානවල සියලු දේ ඔබට පැහැදිලි කරනවා. එහෙමනම් අද වැනි උතුම් පොසොන්පුර 15ක් පෝය උදා වීමට පෙර මම ඔබට මේ වීඩියෝ එක මේ මාධ්‍යයට මුදා හැරියේ නැවත ඔබට ඔබ මේ මාසේ පටන් ගනි. මාසේ 29 වෙනිදාට තමයි පෝය උදා වෙන්නේ. මිහින්තල පුදබිම වඳින්නට. මිහින්තල පුදබිම වඳින්නට යන වැතිමත්තුන්ට මම ඉල්ලීමක් කරනවා. මගේ ධර්ම YouTube නාලිකාවෙන් ඔබට රැගෙන ආපු මේ වීඩියෝ ශ්‍රවණය කරලම ඔබ මිහින්තලේ වඳිනවා පුදනවා නම් ඒ තරම් වැදගත් දෙයක් ආයේ නැහැ. එදා අපේ ගෞතම තථාගතයන් වහන්සේ උන්වහන්සේ එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වන උද්‍යානයේ ඒ අනුපාසේසි පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පෑ වදාළෙත් සියලු ධාතුන් වහන්සේලා විසිරෙන්න. මින් පසු කෝටි සංඛ්‍යාවක් දෙව් මිනිස් ලෝකයා මේ සසරේ මේ අවුරුදු 5000 තුල මාගේ අවුරුදු 5000 තුල මේ ලෝකෙට පහළ වෙනවා. අන්න ඒ අයට වැඳ පුදාගෙන මේ සසරින් එතර වෙන්නයි උන්වහන්සේ ඒ බුද්ධ අධිෂ්ඨානය කෙලේ. එහෙමනම් ඔබ සෑයක් වැඳට වැඩක් නැහැ. සෑය තුල තැම්පත් කරපු දේ ඔබ නඳන්නව නම් ඔබ සෑයක් විතරමයි වැඳලා තියෙන්නේ. ඔබට කොයි තරම් බුද්ධාලම්බන ප්‍රීතියක් මින්පසු ඇති වෙයිද? මිහින්තලේ පිම්බිම වඳින්නට යන ඔබ සියලු දෙනාට මාගේ මේ වීඩියෝ එක ශ්‍රවණය කරලා ඔබ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක ශ්‍රවණය කරලා මේ 2026 වර්ෂයේ පොසොන්පුර 15ක් පෝය ඔබ මිහින්තලේ වඳින්නට යනවා නම් මේ වීඩියෝ එක ශ්‍රවණය කරලම ගිහින් ඔබ වඳින පුදන මන්දලා පුදලා මේ ලැබුව මනුස්සාත්මය තුල නැවත මේ සසරින් එතර වෙන්න මේ ලංකා වාසී ලෝක වාසී ඔබ සියලු දෙනාට සියලුම දෙනාට ලැබුවා වූ මේ පොසොන් මංගල්‍යයක් වේවා. සියලු දෙනාට සිත්වල පහළ වේවා ඒ උතුම් පිම්බිම මිහින්තලා පිම්බිම වැඳ ගන්නට සියලු දෙනාට සිතුවිලි පහළ වේවායි කියා ප්‍රාර්ථනා කරමින් නැවත වීඩියෝ එකකින් ඔබට මේ දේ රැගෙන එනතුරු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නියද වෙනවා.